පුළුවන් නම් කියන්න මේ කොහෙද කියලා. පුත්තලමද මණ්ඩාරමද මේ තමයි ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයකට මීටර් 100ක් විතර දුරින් තියෙන තත්ත්වය. එහෙනම් කොහෙද මේ තමයි ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට තියෙන විදිය. මෙන්න බලන්න මේ Google Map එක මේකේ මේ තියෙන ක්‍රීඩාංගණය මේ මොකද්ද මේ කළු පාටින් වටේට තියෙන මේ තමයි කොළඹ තියෙන පළල් වැඩිම කුම්වැල්. ඒ කියන්නේ සෙබස්තියන් ඇල. මෙන්න මේ ඇලේ ගිය සතියේ සජීවී දර්ශන. මේ ග්‍රවුන්ඩ් එක හදද්දි මේවට පරිසරය ගැන නම් බලලම නැහැ. ඔහේ දේශපාලකයෝ හිතුව මනාපට හැදුවා මිසක්. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ හදලා ඉවරයිනේ. මේ ග්‍රවුන්ඩ් එක වටේ ඊට නැහැ පොඩ්ඩක්වත්. පාරවල් වාහන දෙකක් මාරු වෙන්න බෑ. වටේම තියෙන මුඩුක්කු පැල්පත්. ඒ මදිවට මේ කුම්වැලත් මේ ග්‍රවුන්ඩ් එක වටේ භාගයක් යනවා. මම ඕකට ගිහින් තියෙන මැච් බලන්න. අයියෝ සසර එපා වෙනවා. සැරින් සැරේ එන මේ ඇලේ කුණු ගඳින්න. අපිට නම් කමන්නේ කියන්නකෝ. මේකේ මැච් බලන්න ඉන්නේ වෙන රටවල මිනිස්සු. ක්‍රීඩා විචාරකයෝ, ජාත්‍යන්තර මීඩියාවල ඉන්නයි. මොන තරම් ලැජ්ජාවද බලන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේවා අතරම පේන්නේ නැද්ද? ඊට වඩා VIP කට්ටිය දෙගොල්ලම එන්නේ මේ කුණුවැල පැත්තේ. ඒ පැත්තෙන් තමයි ටිකට් ඉෂුව කරන්නේ VIP කට්ටිය. දැන් මොකද්ද අපි මේකට කරන්නේ? මේ වගේ කුණුවැලක් තිබුණ දෙල් කඳ අද බලන්න ඒකට කරලා තියෙන දේ මොනතරම් ඉඩක් ඇවිල්ලාද කියලා. ඔය පේන්නේ ඇලට උඩින් දාලා තියෙන කොන්ක්‍රීට් ස්ලැබ් එක. ඉතින් ඇයි මේක කරන්න බැරි ඔය සෙබස්තියන් ඇලට? මෙන්න යෝජනා. පළවෙනි යෝජනාව අඩු මුදලකින් සරලව කරන්න පුළුවන් දෙයක්. ඔය ඇල උඩ දෙල් කඳ කලා වගේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාලා මැච් එක බලන එන අයට පාපාකයක් හදන්න. මේ වෙනකොට මැච් එක බලන එන අය කාර් දාන්නේ කිලෝමීටර් 2-3 ඈතින් මිනිස්සුන්ගේ ඉඩම් වල අපාර්ට්මන්ට් වල හිතන ගණන් කියන්නේ කායක පාක් කරා. මේක කළොත් ග්‍රවුන්ඩ් එකට එන ගඳ නැති වෙනවා. එන අයට කැතර පේන ඇල නැති වෙනවා. ග්‍රවුන්ඩ් එකට කාර් පාක් එකක් එනවා. ඔය පැත්තේ මිනිස්සු ඉන්නේ හිර වෙලා ලයින් ගෙවල් වල. ඒ මිනිස්සුන්ට පොඩි නිදහසක් එනවා. දෙක ටිකක් වියදමක් යන ව්‍යාපෘතිය. ඔතන හදනවා නිවාස ව්‍යාපෘතියක් පහළ තට්ටු 2-3ක් වාහන පාක් කරන්න ඉඩ හදලා. වටේ ගෙවල් වල හිර වෙලා ඉන්න මිනිස්සුන්ට ඒකෙන් ගෙවල් දීලා වටේ ග්‍රවුන්ඩ් එකට ඉඩ ගන්න. මේක කළොත් පළවෙනි යෝජනාවේ කියපු දේවලුත් මේකට එකතු වෙනවා. දැන් කවුද මේවට වියදම් කරන්නේ? ආණ්ඩුව. නෑ. ආණ්ඩුව මේකට වියදම් කරන්න ඕනේ සමහරක්. 2023 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම රුපියල් බිලියන 12ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 40ක් විතර. පළවෙනි යෝජනාව ක්‍රියාත්මක කරන්න ඒ කියන්නේ ඇල වැහෙන ස්ලැබ් එකක් දාන්න ඕන නම් ඩොලර් මිලියන එකක්. දෙවෙනි යෝජනාව ක්‍රියාත්මක කරන එක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආදායමක් නිර්මිත කරන්න පුළුවන්. ඊට අමතරව ඉතින් ආකර්ෂණීය දේවල් මේකට එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ shopping mall ඔය street foods ඒ වගේ දේවල්. ඉතින් ඇයි මේවා ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ශ්‍රී ලංකා ක්‍රිකට් හොය සල්ලි ගොඩ ගහගෙන ඉඳලා මොකටද?